යුවතියකගේ ජීවිතයේ සුන්දරම දවස ඇය මනාලියක් වෙන දවසයි. ඉතින් කෞශල්‍යයත් ඇය සුන්දර මනාලියක් වෙන දවසේ ඇයව හැඩගන්වන්න තෝරගත්තේ රූපලාවන්‍ය ශිල්පී මංජුල හඳපාන්ගොඩ. ඉතින් අපි බලමු මංජුල හඳපාන්ගොඩ කෞශල්‍යව හැඩගැන්වුවේ කොහොමද කියලා. කෞශල්‍යයගේ දිනේෂ්ගෙත් වෙඩින් එක දැනට දින කිහිපයකට කලින් ගොඩක් දේශීයත්වයට මුල් තැනක් දෙමින් පැවතිච්ච වෙඩින් එකක්. ඉතින් මෙතනදී කෞශල්‍ය මට වෙඩින් එක බාර දෙනකොට කෞශල්‍යයට තිබිච්ච ලොකු ආසාවක් තමයි වෙඩින් එකටත් හෝම් කමින් එකටත් දෙකටම කැන්ඩියෙන් අඳින්න ඕනේ කියන එක. ඉතින් අපි වෙඩින් එක ගත්තාම මෙතන විශේෂත්වයක් වුණා. අපි කෞශල්‍යගේ සාරි එක ඩිසයින් කරනකොට ඒක හෑන්ඩ්ලූම් එකකට තමයි කෞශල්‍යගේ වර්ක් එක අපි ඉන්දියාවෙන් කරලා ගෙන්න ගත්තේ. ඉතින් මෙතනදී අපි ඊට පස්සේ ලයිනින් කරා පොඩ්ඩක් එයාට ස්කින් ටෝන් එකත් එක්ක ගැලපුණා ෂැම්පේන් ගෝල්ඩ් කියන කලර් එක. ඉතින් අපි මේ කලර් එක ගොඩක් වෙලාට හදාගත්තේ ලයිනින් එකකින්. ඉතින් අපි මේ ලයිනින් එකත් එක්ක මැච් කරනකොට කෞශල්‍යගේ ස්කින් ටෝන් එකට ගොඩාක් ප්‍රධාන තැනක් දුන්නා. ඉතින් ඒක මෙයාගේ ජුවලරිස්ුත් මේඩ්ස්ලාගේ කලර්ස්ුත් ඔක්කොම අපි මැච් කරේ මෙයාගේ බ්‍රයිඩල් එකේ සාරි එකට මැච් කරලා. කෞශල්‍යගේ ජැකට් එකට ගැලපෙන විදිහට තමයි බ්‍රයිඩ්ස් මේස්ලාගේ ජැකට්ස් උත් නිර්මාණය කරේ. මෙතනදී මම ගෝල්ඩ් නෙට් ජැකට් එකක් පාවිච්චි කරා. ඒකට හොට් පින්ක් එකෙන් තමයි බ්‍රයිඩ්ස් මේස්ලාගේ කැන්ඩියන් අවුට්ෆිට් එක හදාගත්තේ. කෞශල්‍යගේ කැන්ඩියන් සෙට් එක ගත්තාම මෙතනදී මම ගොඩක් එයාගේ සාරි එකත් එක්ක ගැලපෙන විදිහට එයාගේ ජුවලරි එක මම සිලෙක්ට් කරා. මෙතනදී විශේෂත්වයක් වෙනවා. ඒතර එයාගේ හෙයාර් ස්ටයිල් එක ටිකක් පිටිපස්සෙන් මම හයිට් එකක් පේන විදිහට මොකද හෝම් කමින් එකෙත් වෙඩින් එකෙත් ටිකක් ඩිෆරන්ට් එකක් කෞශල්‍යයට දකින්න ඕන නැහැ හෙයාර් ස්ටයිල්ස් වල. ඉතින් මම මෙතනදී පොඩ්ඩක් වෙඩින් එකට හයි හෙයාර් ස්ටයිල් එකකුත් හෝම් කමින් එකට ටිකක් ලෝ හෙයාර් ස්ටයිල් එකකුත් ගියා. මෙතනදී තව විශේෂත්වයක් වෙන එයාගේ බොකේස් ගත්තාම කෞශල්‍යයට ගොඩක් ආස වුණා රෝසස් වලින් බොකේ එකක් නිමව ගන්න එයාගේ ෆස්ට් ඩේ එකට. ඉතින් මෙතනදී බ්‍රයිඩල් බොකේ එක ගොඩක් මම රෝසස් පාවිච්චි කරලා තමයි නිමව ගත්තේ. ජීවිතේ හීනයක් මම තෝ කියන්න හිමිහිමි නැවතිලා තව හිතුවකින් ඇත්තමයි නුඹ මගේ අහසම තරම්. කෞශල්‍යගේ හෝම් කමින් එක දවසට යාට විශේෂයෙන් ඕන වුණා ගොඩාක් charm විදිහට කැන්ඩියන් එකෙන් ඩ්‍රෙස් වෙන්න. හෝම් කමින් ඩ්‍රෙසින් එක කරද්දී මම විශේෂත්වයක් එයාගේ ලබා දුන්නා සාරි එකට. සාරි එක සහ සාරි එකේ ජැකට් එක නිමවා ගන්නකොට මම බ්‍රොකේඩ් එකක් තමයි එයාගේ සාරි එකට සිලෙක්ට් කරේ ගෝල්ඩ් කලර් බ්‍රොකේඩ් එකක්. මොකද මම රෙඩ් කලර් එකෙන්ම එයාගේ සාරි එකට කම්ප්ලීට් කරගත්තේ නැහැ. මොකද එයාගේ ස්කින් ටෝන් එකත් එයාට ගෝල්ඩ් එක આવුත් ගොඩාක් ලස්සන වෙයි කියලා හිතුණා. ඉතින් මෙතනදී මම ටිකක් හෙවි නෙක්ලස් එකකුත් හෙවි ඉයරින්ග්ස් එකකුත් ගියා. මොකද ඒකට අමතරව අපි ගොඩාක් දේවල් පාවිච්චි කරේ නැහැ. ඉතින් මෙතනදී ඒක තමයි ගොඩක් වෙලාවට ලස්සනට හයිලයිට් කරලා පෙවුනේ. ඒක මම පොඩක් හෙයාර් ස්ටයිල් ටිකක් ලොකු හෙයාර් ස්ටයිල් එකක් කරා පිටිපස්සට බෙල්ලට වෙන්න. මොකද ඒකෙදී රෙඩ් රෝසස් තමයි මම පාවිච්චි කරේ. යාගේ හෙඩ් ඩ්‍රෙස් එක හැටියට ගොඩාක් රෙඩ් රෝසස් ෆ්ලවර්ස් පාවිච්චි කරන්න උනා මේ යාගේ හෙඩ් ඩ්‍රෙස් එක ලස්සනට නිමවා ගන්න. ඉතින් ඔයාලටත් පුළුවන් දිනේෂ් කෞශල්‍ය වගේ ඔයගලන්ගේ වෙඩින් එකත් ලස්සනට ප්ලෑන් අවුට් කරගන්න. අපි අවුරුද්දක විතර ඉඳන් ලස්සනට ප්ලෑන් අවුට් කරගමු. ඒක ලස්සන වෙඩින් එකක් බලන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට මාව හම්බ වෙන්න පුළුවන්. මගේ සැලොන් එක හංගැල්ල පිටලා තියෙනවා. එහෙම නැත්නම් මාව මොබයිල් එකෙන් කන්ටැක්ට් කරන්න 077 626 1006 077 626 1006. හෙට දිනේ අතිනත ගන්න සූදානමින් සිටින යුවලක් නම් ඔබගේ මංගල දිනයට ඔබ සූදානම් වෙනවා වගේම මේ උදන් ඔබගේ කැදැල්ල තව තවත් සුන්දරවත් කරන්න ඔබට පිටුහලක් වේවි. මේ ගාමිණී කුමාර. සුන්දර විවාහයකට එළඹෙන්න ඔන්න මෙන්න කියා බලාගෙන ඉන්න ඔබටයි මේ පුංචි අවවාද ගොන්න. ඔබ දන්නවා ජීවිතය පවත්වාගෙන යන යෑමේදී ඉතාමත්ම වැදගත් විවාහ ජීවිතයේදී විතරක් නෙවෙයි ඇගීම. අගයනකොට ලොකු හැඟීමක් ඇති වෙනවා. ඇගීම අපි සාමාන්‍යයෙන් කොටස් තුනකට බෙදා වෙන් කරනවා. ශ්‍රව්‍ය ඇගීම. ඒ කියන්නේ ඇහෙන්න අගයනවා. වචන වලින් අගයනවා. මේ ඇගීම හරි ආස්වාදජනකයි. විශේෂයෙන්ම ප්‍රිය පුරුෂයා එහෙම නැත්නම් තමන්ගේ පෙම්වතා පෙම්වතිය අගයනකොට පෙම්වතා අගයනකොට හැබැයි මේවා ව්‍යාජ ඇගීම් වෙන්න බෑ. මොකද ව්‍යාජ ඇගීම් කල්පවතින්නේ නැහැ. ඒකට අපි කියනවා ශ්‍රව්‍ය ඇගීම කියලා. ඉඳහිට හෝ දෙදෙනා එකිනෙකා අගයා ගන්න ඕන. ඒ අයගේ ಗುಣ විහිළුවට නෙමෙයි. ඒකට ඒක ලොකු හැඟීමක් ඇති වෙනවා. ඊළඟට දෙවෙනි ඇගීම තමයි ඒකට අපි කියනවා දෘශ්‍ය ඇගීම. දකින්න දෙයක් දෙනවා. අගයනව විතරක් නෙමෙයි දකින්න දෙයක් තෑග්ගක් දෙනවා. ඒතර ඒක ලොකු හැඟීමක් ඇති කරනවා. විශේෂයෙන්ම කාන්තාවන් හරි ආසයි මාලයකට එහෙම නැත්නම් සාරියකට එහෙම නැත්නම් ඇඳුමකට. ඉතින් මේ වගේ ඇඳුමක් දකින්න දෙයක් දුන්නාම ලොකු හැඟීමක් ඇති වෙනවා. එහෙම නැත්නම් තෝඩු යුවලකට
ඉතින් ඉඳලා හිටලා නිතරම නුනත් මේ වගේ ඇගීමක් සඳහා දෙයක් දෙන්නට ඕන තමන්ගේ පිය බිරිඳට. ඒ වගේම පිය පුරුෂයාට කමිසයක් අරන් දීම ඊටම වැදගත් දෙයක්. ඊළඟ තුන්වෙනි එක තමයි චලවින්දනාත්මක ඇගීම. හිස අත ගෑම, කෑම බෙදීම, කෑම කැවීම. මේවා ඇත්තටම අමුතුවෙන් කියා දිය යුතු නෙවෙයි. විවාහ සන්තවේදී ඊටාත්ම මේ ලොකු හැඟීම් දනවන සුළු දේවල්. ඒකට අපි කියනවා චලවින්දනාත්මක ඇගීම. මේ ඇගීම් තුන එකිනෙකාට මිශ්‍ර වුණාම ලොකු බන්ධනයක්, බැඳීමක් දෙදෙනා අතර ඇති වෙනවා. ඒක කවදාවත් බිඳින්න බැරි බැඳීමක් වෙනවා. පතුකුලයට පිවිසෙන බලාපොරොත්තුවෙන් සිටින ඔයාලා වෙනුවෙන්ම විවිධ වූ විශේෂාංග අපි රැගෙන එන බව ඔගොල්ලෝ දන්නවා. ඉතින් අපි මේ සූදානම අදට ඔබගෙන ඉවසින් සමුගෙන යන්න. යන්න කලින් මතක් කරන්නම් වෙඩින් ශ්‍රී ලංකා රූපවාහිනී Facebook fan page එකට ඔයගලන්ට පුළුවන් like කරන්න, comment කරන්න. ඒ වගේම 0777 515 215 කියන අපේ දුරකථන අංකයට ඔයගලන්ගේ යෝජනා අදහස් එකතු කරන්නත් ඔයගලන්ට පුළුවන්. ඉතින් ලබන ඉරිදාත් හරියටම ඉරිදා සවස් 3:00 අපි එනවා වෙඩින් ශ්‍රී ලංකාට. එතෙක් ඔබට සුබ සතියක්.